හායි කොහොමද ඉතින් අද වීඩියෝ එක කතා කරන්න යන්නේ ඔයාලා ගොඩක් දෙනෙක් ඉල්ලන මෙන්න මේ ඩ්‍රෝන් තුනේ ෆුල් රිවිව් එකක් සහ අන්බොක්සින් එකක් ඒ වගේම ගොඩක් දේවල් අද මේ ඩ්‍රෝන් එක ගැන අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ ඩ්‍රෝන් තුන ඇත්තටම බජට් රේන්ජ් එකෙන් ඩ්‍රෝන් තුනක්. ඒ කියන්නේ බිගිනර්ස් ලට සහ සාමාන්‍ය ඩ්‍රෝන් එක පදින ආස කෙනෙක්ට ගන්න පුළුවන් හොඳම ඩ්‍රෝන් තුනක් තමයි මේ ඩ්‍රෝන් තුන. ඉතින් අද වීඩියෝ එකේදී මේ ඩ්‍රෝන් තුන ගැන හැමදේම කතා කරනවා සහ මේ අන්බොක්සින් එක්ස්පීරියන්ස් එක ඒකත් එක්ක මේ ඩ්‍රෝන් එකත් එක්ක අපට උනද හම්බ වෙන වගේ දේවල් අද මේ වීඩියෝ එකේදී මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් තාමත් අපේ රිටොනික් YouTube channel එක subscribe කරලා නැත්නම් පල්ලා subscribe button එක පේන්න තියෙනවා. අනිවාර්යෙන් channel එක subscribe කරලා තියාගන්න. මේ වගේ වීඩියෝ ඉදිරියටත් බලන්න. මම මුලින්ම කතා කරන්නේ S119 කියන මෙන්න මේ ඩ්‍රෝන් එක. මොකද performance පැත්තෙන් ගත්තත් design එක පැත්තෙන් ගත්තත් ඇත්තටම ගොඩක් හොඳ මට්ටමක තියෙන ඩ්‍රෝන් එකක් තමයි මෙන්න මේ ඩ්‍රෝන් එක. ඉතින් ඒක නිසා අද ඉස්සෙල්ලාම අපි මේ ඩ්‍රෝන් එක ගැන කතා කරමු. ඉතින් simple design එකකින් තමයි ඔයාලට මේකට හම්බෙන box එක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් box එක ගැන ගොඩක් දේවල් කතා කරන්නේ නැහැ. ඇත්තටම අපි ඒකට කාලය විනාශ කරන්නේ නැතුව මේ ඩ්‍රෝන් එකට හම්බෙන දේවල් ගැන කතා කරොත් ඔයාලට මේකට අනිත් ඩ්‍රෝන් වලට වගේම extra kit එකක් සහ මේකට හම්බෙන paper work හම්බෙලා තියෙනවා. ඉතින් ඔයාලා ඩ්‍රෝන් එක පදින beginner කෙනෙක් වුණත් expensive කෙනෙක් වුණත් අනිවාර්යෙන් මේකේ තියෙන paper works එක කියවන්න කියලා පොඩි මතක් කිරීමක් කරනවා. ඔයාලට ගොඩක් වැදගත් දේවල් මේ paper works වල සඳහන් කරලා තියෙනවා. ඉතින් ඩ්‍රෝන් එක දිගහැරියට පස්සේ මේ වගේ ඩිසයින් එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. සාමාන්‍යයෙන් ග්‍රේ කලර් එකට හුරු කලර් එකක් තමයි ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. මේක white කලර් එකක් තියෙනවා. අපි ගාව white කලර් එකෙන් නම් දැනට ස්ටොක් නැහැ. ග්‍රේ කලර් එකෙන් තමයි තියෙන්නේ. ඉතින් රිමෝට් කන්ට්‍රෝල් එකත් ඔයාලට මේ විදිහට බලා ගන්න පුළුවන්. ඇත්තටම පර්සනලි මම නම් මේ රිමෝට් කන්ට්‍රෝල් එකට පොඩ්ඩක්වත් කැමති නැහැ. මොකද මේකේ තියෙන ඩිසයින් එකට ඇත්තටම මම ආස නැහැ. මේ ඩ්‍රෝන් එකේ ඩිසයින් එකට ඇත්තටම ගොඩක් ආසයි. හැබැයි රිමෝට් එකේ තියෙන ඩිසයින් එකට මම නම් පොඩ්ඩක්වත් කැමති නැහැ. ඉතින් උඩින් මේකේ තියෙන සෙන්සර් එක බලා ගන්න පුළුවන්. ඊට පිටිපස්සේ මේකේ power on switch එක බලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් ඔයාලට මේ power switch එක පොඩ්ඩක් on කරන් හිටියට පස්සේ ඉතින් මේ drone එක on වෙනවට බලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් මේ drone එක stable එක ගැන කතා කරන්න දෙයක් නැහැ. මොකද මේ drone එක ගොඩක් tune කරලා තියෙන්නේ. ඉතින් ඒක නිසා ගොඩක් හොඳ stabilization එකක් කොට මේ drone එක බලා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් හුලන් නැති අවස්ථාවක ගොඩක් stable footage එකක් කොට මේ drone එකෙන් capture කර ගන්න පුළුවන් හැකියාව තියෙනවා. මේ drone එක තමයි ඇත්තටම ගන්න හිතන් හිටපු drone එක. මොකද මම එහෙම කියන්නේ ගොඩක් කට්ටිය ඉල්ලන drone එකක් තමයි E88 කියන drone එක. ඉතින් E88 drone එක ගත්තම පස්සේ තියෙන ප්‍රශ්නේ තමයි brush motor තියෙන නිසා ඉක්මනට brush ගෙවිලා ඩ්‍රෝන් එක පාවිච්චි කරන්න බැරි තත්ත්වයට යනවා. ඉතින් මේ version එකෙන් ඔයාලට මේක brushless motors බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ ඩ්‍රෝන් එකේ ඩිසයින් එකත් ගොඩක් හොඳ ඩිසයින් එකකට බලා ගන්න පුළුවන් සහ මේක build quality එකත් කලින් ඩ්‍රෝන් එකට වඩා ඇත්තටම ගොඩක් හොඳයි. ඉතින් brushless motor වලින් ඔයාලට ගොඩක් හොඳ life time එකක් ඒ වගේම මේක හොඳ stable එකක් බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි ගොඩක් හොඳට wind resistant උත් ඔයාලට මේ ඩ්‍රෝන් එකෙන් බලා ගන්න පුළුවන් මේ brushless motors නිසා. ඉතින් මේ ඩ්‍රෝන් එක ගැන කතා කරන්න ගත්තොත් මීටර් 500ක රේන්ජ් එකක් මේ ඩ්‍රෝන් එක ගන්නවා. ඉතින් අනිත් ඩ්‍රෝන් උත් එහෙම තමයි මීටර් 500ක රේන්ජ් එකක් ගන්නවා. ඊට අමතරව ඔයාලට 2.4 GHz ෆ්‍රීකවන්සි එකක් බලා ගන්න පුළුවන් මේ ඩ්‍රෝන්ස් වල. අනිවාර්යෙන් මතක තියාගන්න. මොකද ඩ්‍රෝන් වල ඒ කියන්නේ මේ බජට් එකකින් යන ඩ්‍රෝන් වල මේ වගේ ෆ්‍රීකවන්සි එකක් ඔයාලට හම්බ වෙන්නේ නැහැ. ඉතින් මේ ඩ්‍රෝන් වල ඔයාලට හම්බ වෙනවා. ඉතින් ඒක නිසා ගොඩක් හොඳට Wi-Fi රේන්ජ් එකක් ඔයාලට මේ ඩ්‍රෝන් වල බලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ස්ටේබල් එක ගත්තොත් ගොඩක් හොඳයි. අර ඩ්‍රෝන් එක වගේම තියුම් කරලා තියෙන ගොඩක්. ඉතින් ඒක නිසා ස්ටේබල් එක හොඳයි. ඩුවල් කැමරාස් තියෙනවා. ඩුවල් කැමරාස් කිව්වට ඉස්සර එක කැමරා එකයි තියෙන්නේ. ඒ වගේම මේකට ඩවුන්වර්ඩ් කැමරා එකක් තියෙනවා. ඒ කැමරා එක ඉස්සර කැමරාවකටත් වඩා ඇත්තටම ගොඩක් quality. ඉතින් මේ ගන්න ප්‍රයිස් එකට ගොඩක් හොඳ ඩීල් එකක් කියලා මට අනිවාර්යයෙන්ම කියන්න පුළුවන්. මොකද මේ ඩ්‍රෝන් එක ස්ටේබල් එක ගත්තා, ඩිසයින් එක ගත්තත් ඇත්තටම ගොඩක් හොඳ මට්ටමක තියෙනවා. මේකෙත් කියන කරුමේ තමයි අර රිමෝට් එකම තමයි තියෙන්නේ. මම කැමති නැහැ මේ රිමෝට් එකට. ඔයා කැමති නම් කියන්නේ ඉතින් මේ රිමෝට් එක වැරද්දක් නැහැ. බට් මගේ ඩිසයින් එකට කැමති නැහැ. ඔයා කැමති නම් ඔයාලට මේ ඩ්‍රෝන් එක පර්චේස් කරන්න පුළුවන්. ඔන්න මේක තමයි ඔයාලට මේ වෙනකොට මිලදී ගන්න පුළුවන් වෙන බජට් රේන්ජ් එකේ තියෙන හොඳම කැමරා ක්වොලිටි ඩ්‍රෝන් එක. ඉතින් මම මෙහෙම කියන්නේ මොකද කියලා ඔයාලට ඉස්සරහට බලා ගන්න පුළුවන්. ඉතින් මේ ඩ්‍රෝන් එකේ ඔයාලට සාමාන්‍යයෙන් චූටි ඩිස්ප්ලේ එකක් බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි DJI Neo ඩ්‍රෝන් එකට සමාන ඩිසයින් එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මේ DJI Neo ඩ්‍රෝන් එකේ තියෙන විශේෂත්වය ගත්තොත් ඔයාලට ඕන තැනක ෆ්ලයි කරගන්න පුළුවන් කිසිම අවුලක් නැතුව. ඉතින් බජට් රේන්ජ් එකේ ගත්තත් කොහොම ගත්තත් මේ ඩ්‍රෝන් එක ඔයාලට කොහෙවත් වැදුනට කිසිම ප්‍රශ්නයක් එන්නේ නැහැ. මොකද මේකේ ප්‍රොපෙලර් ගාඩ්ස් ඉන්බිල්ට් වෙනවා. ඉතින් ඒක නිසා අර අනිත් ඩ්‍රෝන් වලට දාන ප්‍රොපෙලර් ගාඩ් වලට වඩා කරනවක් ගහලා ඩ්‍රෝන් එක බේර ගන්න හැකියාව මේ ප්‍රොපෙලර් ගාඩ් වල තියෙනවා. ඉතින් ඒක නිසා ඔයා ගන්න ගානට ඇත්තටම ගොඩක් වටින ඩ්‍රෝන් එකක් තමයි මේ ඩ්‍රෝන් එක. ඒ වගේම තමයි කැමරා ක්වොලිටි එක ගත්තත් අනිත් ඩ්‍රෝන් වලට වඩා ගොඩක්ම හොඳයි. කැමරා ක්වොලිටි එක ඇත්තටම වටිනවා. ඊටත් අමතරව ඔයාලට මේ ඩ්‍රෝන් එක ගද්දි CapCut Pro එක, Lightroom Pro එක, PixArt Pro එක වගේ දේවලුත් ඔයාලට ඉන්බිල්ට් හම්බ වෙනවා. ඉතින් ඒක නිසා කිසිම අවුලක් නැහැ. ඔයාලට මේ එඩිට් කරගන්නත් පුළුවන්. ඇත්තටම FPV type ඩ්‍රෝන් එකක් පදින්න කැමති කෙනෙක්ට ගන්න පුළුවන් හොඳම රෙසලූෂන් එක තමයි මෙන්න මේ ඩ්‍රෝන් එක. ඒ කියන්නේ සාමාන්‍ය 1080p වගේ රෙසලූෂන් එකකින් මේක වීඩියෝ රෙකෝඩ් වෙනවා. ඉතින් ඒක නිසා ඔයාලට කිසිම අවුලක් නැතුව වීඩියෝ රෙකෝඩ් කරගන්න පුළුවන්. අනිත් විශේෂාංග ගත්තොත් ඔයාලට කීස් ගොඩක් බලා ගන්න පුළුවන් මේකේ තියෙන රිමෝට් එකේ. ඉතින් ඒක නිසා ඔයාලට මේ රිමෝට් එක කිසිම අවුලක් නැතුව කන්ට්‍රෝල් කරගන්න පුළුවන්. අනිත් ඩ්‍රෝන් ෆ්ලයි කරන විදිහටම තමයි මේ ඩ්‍රෝන් එක ෆ්ලයි කරන්නේ. ඉතින් ඔයාලට මේ ඩිස්ප්ලේ එක පොඩි වැඩි වගේ දැනෙනවා නම් ඔයාලට මේකට ෆෝන් එක උනත් කනෙක්ට් කරගන්න පුළුවන් හැකියාව ලබා දීලා තියෙනවා.
ඉතින් අපි දැන් මේ ඩ්‍රෝන් එක ගැන කතා කරොත් මේකට ඇවිල්ලා තියෙන බ්‍රස්ලස් මෝටර්ස්. ඉතින් ඒක නිසා මේ ඩ්‍රෝන් එක ලයිෆ් ටයිම් එක ගොඩක් වැඩි. ඉතින් ඊටත් අමතරව මේකට ප්‍රොපෙලර් ගාඩ් ඇවිල්ලා තියෙනවා. ඊට වගේ ඒ වගේම මේකට ඇවිල්ලා තියෙන ප්‍රොපෙලර් තුනක් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒක නිසා ඔයාලට මේ ඩ්‍රෝන් එක ගොඩක් ස්ටේබල්, ඒ වගේම ෂාර්ප් විදිහට ෆ්ලයි කරගන්න පුළුවන් හැකියාවක් තියෙනවා අනිත් ඩ්‍රෝන් වලට වඩා. ඉතින් මේකට ඇවිල්ලා තියෙන කැමරා ක්වොලිටි එක ගැන අපි ගොඩක් කතා කරා. ඒ වුණාට මේක ඇත්තටම කැමරා ක්වොලිටි එක ගොඩක් වටින කැමරා ක්වොලිටි එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මෙහෙම කිව්ව කියලා DJI ඩ්‍රෝන් එක කැමරා ක්වොලිටි එකක් බලාපොරොත්තු වෙන්න එපා. සාමාන්‍යයෙන් උඩින් ගිහිල්ලා වැඩ, ඒ කියන්නේ සාමාන්‍යයෙන් උඩින් ගිහිල්ලා ඇත්තම ඩ්‍රෝන් එකකින් ගිහිල්ලා මොකද්ද වෙන්නේ කියලා දැනගන්න වගේ නම් මේ ඩ්‍රෝන් එක ඇත්තට ගොඩක් වටින ඩ්‍රෝන් එකක්. ඊට අමතරව පිටිපස්සෙන් මේකේ ලයිට් ඉන්ඩිකේටර්ස් තියෙනවා. ඒ වගේම ඔයාලට රෑට ඩ්‍රෝන් එක ෆ්ලයි කරගන්න පුළුවන් කිසිම අවුලක් නැතුව මේ ලයිට් ඉන්ඩිකේටර්ස් නිසා. ඩ්‍රෝන් එක වේට් එක ගැන කතා කරොත් ග්‍රෑම් 110ක් වගේ තමයි මේක වේට් එක වෙන්නේ. ඉතින් ගොඩක් ලොකු හුලං වලට මේ ඩ්‍රෝන් එකට දරා ගන්න බැරි වුණා. සාමාන්‍යයෙන් ඔයාලට ඩ්‍රෝන් එක පහත් මට්ටමින් අරන් යනවා නම් ගොඩක් හොඳ බැටරි ලයිෆ් එකකුත් ඔයාලට මේ ඩ්‍රෝන් එකෙන් ගන්න පුළුවන්. ඉතින් අනිත් ඩ්‍රෝන් වලට සාපේක්ෂව ගොඩක් වටින ඩ්‍රෝන් එකක් තමයි මේ ඩ්‍රෝන් එක, මේ V666 කියන ඩ්‍රෝන් එක. ඉතින් මේ ඩ්‍රෝන් එකත් ඔයාලට අපේ ස්ටෝර් එකෙන් පර්චේස් කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. අවසාන වශයෙන් ඔයාලට මේ ඩ්‍රෝන් එකක් අපෙන් පර්චේස් කරන්න ඇයි? ඇත්තට මේ තැනකට වඩා අපෙන් ඩ්‍රෝන් එකක් පර්චේස් කරාට පස්සේ ඔයාලට මොනවද හම්බෙන දේවල් කියලා අපි කතා කරොත් මුල්ම දේ තමයි ඔයාලට මේ ඩ්‍රෝන් එකක් කියන්නේ සාමාන්‍යයෙන් බඩුවක් පර්චේස් කරනවට වඩා, ඒ කියන්නේ සාමාන්‍යයෙන් ප්‍රොඩක්ට් එකක් පර්චේස් කරනවට වඩා ගොඩක් ලොකු වගකීමක්. මොකද ඩ්‍රෝන් එක කියලා කියන්නේ ඇත්තටම විශ්වාස කරන්න බැරි දෙයක්. මොකද මේ තියෙනවා මේක අඩගෙන යනවා. ඉතින් ඒක නිසා මේ ඩ්‍රෝන් එක කියන දේ ඇත්තට විශ්වාස කරන්න අමාරුයි. ඒක නිසා අනිවාර්යෙන් ඩ්‍රෝන් එකක් ගන්නකොට ගොඩක් විහිදම් කරලා ඔයාලා ගන්නේ. සමහරක් කෙනෙක්ගේ මාසික පඩියක් වෙන්න පුළුවන් මෙන්න මේ ඩ්‍රෝන් එකක් ගන්නවා කියලා කියන එක. ඉතින් ඒක නිසා ඔයා ඩ්‍රෝන් එකක් ගන්නකොට ගොඩක් වැදගත් වෙන එක තමයි මේ ඩ්‍රෝන් එකට හම්බෙන වොරන්ටි එක ගැන. ඉතින් අපේ Azura drone system එකෙන් ඔයාට සතියක වොරන්ටි එකක් හම්බෙනවා බෝඩ් එකට. ඊට අමතරව one day check-in වොරන්ටි එකක් හම්බෙනවා. ඉතින් ගොඩක් කට්ටිය මාස 6 7 10 12 20 30 කියලා කිව්වත් ගොඩක් කට්ටිය වොරන්ටි ක්ලේම් කරන්න ගියාට පස්සේ ඔයාලගේ වැරදි කියලා ඩ්‍රෝන් එකේ වැරදි කියලා එක දේවල් කියලා කොහොම හරි වොරන්ටි ක්ලේම් කරන්නේ නැහැ කියලා ඔයාලා දන්නවා ඇති සමහරක් විට. ඉතින් අපේ ස්ටෝකින් වලට කවදාවත් එහෙම කරන්නේ නැහැ. ඔයාලා ඩ්‍රෝන් එක පර්චේස් කරපු දවස් ඉඳලා අපි ගොඩක් වගකීමක් ඇතුව ඩ්‍රෝන් එක මේව කරනවා. ඊට අමතරව ඔයාලා මේ ඩ්‍රෝන් එකක් කරනකොට ඔයාලා මේ ඩ්‍රෝන් එකේ පාර්ට්ස් ඕනම ඩ්‍රෝන් එක පාර්ට්ස් එකක් අපෙන් ප්‍රොසෙස් කරගන්න පුළුවන්. ඩ්‍රෝන් එකට මොකක් හරි ඉෂුව එකක් ආවොත් අනිවාර්යෙන් අපි රිපෙයාර් කරලා දෙනවා ඩ්‍රෝන් එක. පාර්ට්ස් එකට විතරයි ඇත්තටම අපි ගාණක් ප්‍රොසෙස් කරන්න. එහෙම නැත්නම් ඔයාලට අනිවාර්යෙන් ඩ්‍රෝන් එක රිප්ලේස් කරලා දෙනවා අපේ ස්ටෝර් එකෙන්ම. ඉතින් ඔයාලට අපෙන් ඩ්‍රෝන් එකක් ගන්නකොට තියෙන මේන් ඇඩ්වාන්ටේජ් එක තමයි යන්නේ ඒක. ඉතින් ඊටත් අමතරව අපෙන් ඩ්‍රෝන් එකක් ගත්තට පස්සෙත් ඔයාලට ගොඩක් හොඳ, ඒ කියන්නේ වීඩියෝ එක එඩිට් කරගන්න මේකේ හම්බෙන, ඒ කියන්නේ බජට් රේන්ජ් එකේ ගන්න ඩ්‍රෝන් ගොඩක් කැමරා ක්වොලිටි එක අඩුයි. ඉතින් ඒක නිසා අපේ ස්ටෝර් එකෙන් ඔයාලට CapCut Pro එක, Lightroom Pro එක, PicsArt Pro එක වගේ දේවල් හම්බෙනවා. ඉතින් ඔයාලගේ පර්සනල් වීඩියෝ එඩිට් කරගන්න උනත් මේක පාවිච්චි කරගන්න පුළුවන් කිසිම අවුලක් නැතුව. ඉතින් කැමති කෙනෙක්ට අපෙන් ඒකත් ගන්න පුළුවන්. එහෙම නැත්නම් අකමැති කෙනෙක් කවුරු ඉන්නවා නම් ඒක ගන්නේ නැතුව අපෙන් ඩ්‍රෝන් එක විතරක් පර්චේස් කරගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඊට අමතරව අපේ ඩ්‍රෝන් වල ප්‍රයිස් එක ගත්තොත් අනිත් ඩ්‍රෝන් වලට සාපේක්ෂව ගොඩක් අඩු ප්‍රයිස් එකකට දෙන්නේ. ඔයාලට අපේ ප්‍රයිස් එක වැඩි කියලා හිතනවා නම් අනිත් වෙන ස්ටෝකින් වල චෙක් කරලා බලන්න. ඇත්තටම ගොඩක් බාල බඩු තමයි ඩ්‍රෝන්, ඒ කියන්නේ බාල ඩ්‍රෝන් ගෙනල්ලා තමයි ඔයාලට විකුණන්නේ. අපි මොකවදවත් කරන්නේ නැහැ. අපි වගකීමක් ඇතුව තමයි ඩ්‍රෝන් පර්චේස් කරන්නේ. ඉතින් ඔයාලට අපේ ස්ටෝර් එකට ඇවිල්ලා ඩ්‍රෝන් එක පර්චේස් කරන්නත් පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් අදට වීඩියෝ එක ඉවරයි. වීඩියෝ එක බලපු හැමෝටම ගොඩක් ස්තුතියි.